ඉතින් කිලෝමීටර් 71යි ගිහිල්ලා තියෙන්නේ. 8912ක් තියෙනවා. මේක අර අපි කලින් ඩේ පාස් එක අරන් තියෙන හින්දා ටී ඩේ පාස් එක ගන්න මම. ඒ හින්දා මේ 8912 මට මෙතනින් තෙල් වලට ගන්න තමයි මේක කරගන්න වෙන්නේ. හයි යාළුවනේ good morning හැමෝටම. good morning නෙමෙයි දැන් good afternoon වෙලා තියෙන්නේ. අද දඹුල්ලේ ඉන්නේ මේ වෙලාවේ උදේම 6ක් අරන් ආව සීගිරියට. ඒ 6 එක ගැන මම මුලින්ම කියන්නම්. Uber එකක් අරන් ආවේ 8912යි. මම පෙන්නන්නම් ඒ 6 එක. මේ තියන්නේ මම ගෙදරිද්දි වැදුනේ. ගෙදර මට පිකප් එක ගන්න හරියටම කිලෝමීටර් 2,400ක් වගේ තිබ්බා. එතකොට 8912ක 6 එකක් තියෙන්නේ. මේක පාඩු නෑ කියන්නේ අපිට කියන්නේ දැන් මම 6 එක මට තිබිලා තියෙන්නේ මෙතෙන් කිලෝමීටර් 71යි ගිහිල්ලා තියෙන්නේ. 8912ක් තියෙනවා. මේක අර අපි කලින් අර ඩේ පාස් එක අරන් තියෙන හින්දා මේ ටී ඩේ පාස් එක ගන්න මං. ඒ හින්දා මේ 8912 මට මෙතනින් තෙල් වලට ගන්න තමයි මේක කරගන්න වෙන්නේ. මේ තින්නේ 6 එක සීගිරියට ගියේ. සීගිරිය කියන්නේ කිඹිස්සට. මම එතනින් එයාලව දාලා දඹුල්ලට ආවා. මොකද මේ දඹුල්ලේ පොලිසියට පොඩ්ඩක් බලා ගන්න දීලා තිබ්බේ මේ මගේ ලයිසන් එක. ඉතින් ඒක අරන් යන්න ආවා. මම දැන් පොඩ්ඩක් දඹුල්ලේ ඉන්නවා. දඹුල්ලේ ඉඳලා බලමු. ඒ කියන්නේ මම දැන් මේ ගෙදරින් තීරෝ කරන් ආවේ. මෙතන කිලෝමීටර් 86ක් තියෙන්නේ. මං ගෙදරින් ඉඳන් ගාරියරම කිලෝමීටර් 2,400ක් වගේ මට මතක. මේ ඒක අරගෙන කියන්නේ පැසෙන්ජර් පික් කරගන්න ඇවිල්ලා දැන් කස්ටමර් පැසෙන්ජර් කිලෝමීටර් 71.5ක් ගිහිල්ලා යව දාලා දැන් එහෙම දඹුල්ලට ඇවිල්ලා ලයිසන් එක අතාරගෙන පොඩ්ඩක් ඉන්නවා. ටිකක් වෙලා ඉඳලා බලලා යනවා. ඇත්තටම මේ පැසකකින් විස්ස සීගිරිය පැත්තේ ඇත්තටම මට එතනින් වැදුනා දඹුල්ලට 6 එකක් මං ගත්තෙත් නෑ. මොකද මගේ ගන්න බැරිකමකුත් නෙමෙයි බයකමකුත් නෙමෙයි. මේ මිනිස්සුත් එක්ක බොරුවට රණ්ඩු වෙලා තේරුමක් නෑ. ඒ හින්දා තමයි මේ ඇත්තටම ගත්තේ නැත්තේ නෑ. ඒ කියන්නේ මං කලින් අරන් තියනවා බොරුවට රණ්ඩු වෙලක් තියෙනවා. ඇත්තටම තේරුමක් නෑ. කියලා වැඩක් නෑ. දඹුල් මේ පැත්තේ වීල් දුවන මිනිස්සුත් එක්ක ඉඳ බලමු. දැන් මෙතනින් එකක් වැදුනොත් එහෙමයි. ඉතින් නැත්තම් කරන්න දෙයක් නෑ. මෙතනින් සාමාන්‍යයෙන් අපිට දඹුල්ලෙන් ගොඩක් වෙලාවට මට කලිනුත් ඇදිලා තියෙන එක්ක සීගිරි නැත්තම් මේ නුවර. මේ සීගිරි මේ සෝරි මේ ට්‍රින්කෝ නැත්තම් නුවර. එහෙම තමයි වදින්නේ. බලමු ඉස්සරහට වෙන දේ. මම වීඩියෝ එකක් දාන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා. අනුරාධපුරේ දුවන අයටත් ජය වේවා. අයර වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. බලමු එහෙනම් ඉස්සරහට